අයිබෝන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපස උසස් පෙළ සංයුක්ත ගණිතය එක පත්‍රයේ ඒ කොටසේ පළමු ප්‍රශ්නය. මේ ගැටලුව අපිට යොමු වෙලා තියෙන්නේ ගණිත අභියුන්‍ය මූලධර්ම පාඩමින්. මේ ගණිත අභියුන්‍ය මූලධර්මයේ භාවිතයේදී මුලින්ම අපි කරන්නේ මෙයා යම් නිකිල සංඛ්‍යාවකින් පටන් අරගෙන එතනින් එහාට මෙයා සත්‍ය බව ඔප්පු කරන එක. එහෙමනම් අපි පටන් ගන්න නිකිල සංඛ්‍යාව මොකක්ද? අපි මේක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ n සියලු ධන නිකිල සඳහා. එහෙමනම් අපි මෙයා n සමානයි 1 වෙනකොට සත්‍ය කියලා මුලින්ම ඔප්පු කරලා පෙන්නලා ඉන්න ඕනේ. එහෙමනම් n සමානයි 1 විට ප්‍රකාශනය 6න් බෙදේ. දැන් එහෙමනම් මට පෙන්වන්න ඕනේ මෙයා ඕනම ධන නිකිල සංඛ්‍යාවක් සඳහා එකෙන් පටන් අරන් ඉතුරු ඕනෑම ධන නිකිල සංඛ්‍යාවක් සඳහා මෙයා සත්‍යයි කියලා. එහෙම පෙන්වන්න නම් මම මෙයාට තර්කයක් ගේනවා. මෙයා සාධාරණව තෝරා ගන්නා ධන නිකිලයක් සඳහා සත්‍ය නම් ඊට ළඟින්ම තියෙන ඊළඟ ධන නිකිලය සඳහා මෙයා සත්‍ය වේ කියලා ඔප්පු කරලා මට පෙන්වන්න පුළුවන් නම් මම දන්නවා මෙයා සියලු ධන නිකිල සඳහා සත්‍යයි කියලා පෙන්වන්න පුළුවන්. හරි. අපි මෙහෙම හිතමු. n සමානයි p කියලා ධන නිකිලයක් කියලා ගමු. ඒ ධන නිකිලය සඳහා මේ ප්‍රකාශනය සත්‍ය කියලා උපකල්පනය කරමු. p විට සත්‍ය නම් 6යි ලැම්ඩා. මේ ලැම්ඩා කියලා කියන්නේ ධන නිකිල සංඛ්‍යාව. ඒ කියන්නේ මේ ප්‍රකාශනය 6න් බෙදෙනවා කියන එක තමයි මම මේ ලියලා පෙන්නන්නේ. මොකද ඕනෑම ලැම්ඩාහි ධන නිකිලයක් සඳහා 6හි ගුණිතයක් නම් ඒ සංඛ්‍යාව 6න් බෙදෙන සංඛ්‍යාවක් තමයි අපිට ලැබෙන්නේ. එහෙමනම් දැන් අපි බලමු මෙයා n සමාන p ධන 1 විටත් 6න් බෙදෙනවද කියලා. වැඩි කිරීම 7 ඍණ 1. මම මෙතනදී 7යි p 7න් ගුණ වෙලා තියෙනවා වගේම මේ ඍණ එකත් මෙතන 7න් ගුණ වෙලා තිබ්බනම් මට පුළුවන් මෙන්න මේ පදය මෙතනින් හදාගන්න. එහෙම හදාගත්තොත් මට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ කෙනා 6 ගුණිතයක් වෙනවද නැද්ද කියලා බලාගන්න. හරි. මම මෙතනදී මෙයාට ඍණ 7ක් හදාගන්න ඍණ 6ක් සහ ධන 6ක් එකතු කරමු. හරි. දැන් මේ ඉන්න කෙනා මම දන්නවා 6ක් ලැම්ඩා. එහෙනම් දැන් මට මේ මුළු ප්‍රකාශනයම 6ක් ඉවතට ගන්න පුළුවන්. 7ක් ලැම්ඩා ධන 1. දැන් මේ 7ක් ලැම්ඩා ධන 1 කියන කෙනා ධන නිකිල කුලකයේ ඉන්නවා නම් මට පුළුවන් මේ 6 වතාවක් 7ක් ලැම්ඩා ධන 1 කියන ප්‍රකාශනය 6න් බෙදෙනවා කියලා කියන්න. එහෙනම් අපි බලමු මෙන්න මෙයා 6න් බෙදෙනවද? ඔව්. සංඛ්‍යාවක් 7න් ගුණ කරලා එයාට යම් නිකිල සංඛ්‍යාවක් එකතු කරලා. එතකොට එයා ඉන්න ඕනේ අනිවාර්යෙන් නිකිල සංඛ්‍යා කුලකයේ. එහෙමනම් 7ක් p ධන 1 ඍණ 1 6න් බෙදී. එහෙමනම් අපි තර්කයට අනුව ඕනෑම සාධාරණ p නිකිලයක් සඳහා මෙයා සත්‍ය නම් p ධන 1ටත් සත්‍ය වෙනවා. එහෙමනම් මේ p ධන 1ත් මට සාධාරණ නිකිලයක් ලෙස සලකන්න පුළුවන්. එහෙමනම් p ධන 1ට සත්‍ය වෙනවා නම් මෙයා p ධන 2ටත් සත්‍ය විය යුතුයි. p ධන 2ට සත්‍ය වෙනවා නම් p ධන 3ටත් සත්‍ය විය යුතුයි. ඒ ආකාරයෙන්ම මෙයා දිගින් දිගටම සියලු n හි ධන නිකිල සඳහා සත්‍ය විය යුතුයි. එහෙමනම් දැන් මට කියන්න පුළුවන් 7ක් n ඍණ 1 යන්න සියලු n හි ධන නිකිල සඳහා 6න් බෙදේ.